සොවින් පිරි මගේ අදත තුලින් මතු පෙවී පිටවන හැඟුම් කැටි ගෙසීගෙන දී හිතට වේදනා. ඔයා නිදිද? පාඩම් කරනව නේද? මලින්දු තමයි අද සිද්ධාර්ථ සංග්‍රහව ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා මට ආදරවන්තියක් එහෙම නැද්ද? ඉන්නවා. ඒත් එහෙනම් ඉතින් මංගල උත්සවය කියන්න අපිත් එන්න. අපි ඇතින් නැතට ලංව බලමු එක මොහොතක්. ආවාස කෙනෙක්ට එන්න ඕනේ අනුකම්පාව නෙමෙයි. සරල බලාපොරොත්තුවක් තියෙන්නේ. මිනිස්සුත් එක්කම ඉඳලා මිනිස්සුත් එක්කම නැති වෙලා යන්නේ. මට මගේ ජීවිතය ගැන ඇත්තටම සතුටුයි. සහ මම සාර්ථක ජීවිතයක් ගත කරලා තියෙනවා. ඔබ ගොනුයි සිතත් නිදී ඔබ තාම මටද හිමි. හොඳම දේ හැමදේම හොඳයි කියලා හිතාගෙන ඒවා ජීවිතයට අභියෝගයක් කරගෙන කාලයට බාර දීලා ඉස්සරහට යන්නේ. අයිබෝන් සුබ දවසක්. අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ මලින්ද ප්‍රදීප්. මලින්ද ප්‍රදීප් කියවහම සමහර වෙලාවට මලින්දව දැකපු ගමන් ඔබට මතක් වෙන්න පුළුවන් 2018 අවුරුද්දේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි ගායනා වැඩසටහනක ගායකයෙක් විදිහට බොහොම ලස්සනට අපූර්වට ගීත ගායනා කරපු මේ තරුණයා ගැන. සමහර වෙලට ඔබ විශේෂත්වයකින් නැත්නම් වෙනදට වැඩි නැත්නම් අනිත් ගායකයන්ට වඩා නැත්නම් ඒ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අනිත් තරුණ තරුණියන්ට වඩා මලින්ද ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති. ඒ තමයි මලින්දගේ තියෙන විශේෂ අවශ්‍යතා එක්ක ඔහු ජීවත් වෙන කෙනෙක් නිසා. කොහොමද අද මලින්ද ගැන අපි හුඟක් තොරතුරු කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනේ. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා ඔබට. අයිබෝන් මලින්ද. අයිබෝන්. මලින්දගේ සම්පූර්ණ නම මොකක්ද? උදම්විට ජයසුන්දර මුදියන්සේලාගේ මලින්ද ප්‍රදීප් ජයවික්‍රම. ඒතර මලින්ද ගැන මේ මම ප්‍රශ්න අහනට වඩා මලින්දගේ කතාවක් තියෙනවානේ ලස්සන නේද? ඒ කතාව පොඩ්ඩක් කියන්න කොහොමද ගම කොහෙද ඉස්කෝලේ ගියේ ওই විස්තර ටික පොඩ්ඩක් කියන්න. මගේ ගම අනුරාධපුරය. අනුරාධපුර රැඹෑව තමයි මගේ ගම. මම ඉපදුනේ. මම ඉස්කෝලේ ගියේ අනුරාධපුර රියන්සියාලගේ වන්න අන්දවිහිරි විද්‍යාලයට. එතකොට මගේ පවුලේ ඉන්නවා මමයි අම්මයි තාත්තයි අයියයි අක්කලා දෙන්නයි. ඉතින් 1998 තමයි මම ඉපදුනේ. ඒත් එක්ක ආපු ගමනක් තමයි ඇත්තටම තියෙන්නේ. දැන් අර මේ මම දැන් අර මුලින්ම කිව්වා වගේ අර මලින්දව අපි අඳුරගත්තේ අර රියැලිටි වැඩසටහනෙන්නේ. අර ගායකයෙක් විදිහට ලස්සනට සින්දු කියනකොට හැමෝම බැලුවා මේ කවුද මේ ළමයා. දැන් මලින්දගේ ඇස් පේන්නේ දැස් පේන්නේ. නමුත් අර අවධානය යොමු කරගත්තා ඔයාගේ හඬින්. ඇත්තටම පුංචි කාලේ ඉඳලා සින්දු කියන්න පුළුවන්ද මලින්දට? ඔව් වයස අවුරුදු 8ේදී තමයි මේ අම්මා අඳුරගත්තේ සින්දු කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉස්කෝලේ දිත් එක පද්‍ය ගායනා තරඟ සහ සාහිත්‍ය තරඟ වලට මේ ඉදිරිපත් වුණා. ඒ හරහා තමයි මම මේ ගායන ජීවිතය ආරම්භ කරේ ඉස්සෙල්ලාම. ඉතින් කොහොමද දැන් අර වැඩසටහනට සම්බන්ධ වුනේ? ඒකත් අම්මා තමයි දැක්කේ මේ මෙහෙම ආයුධම් කරුවන් මේ ඉන්නවනම් ආයුධම් කරන්න කියලා රියැලිටි තරඟාවලියට. ඊට පස්සේ අම්මා තමයි ඇප්ලිකේෂන් එක ඇත්තටම දැම්මේ. මම දන්නෙත් නැහැ ගෙදරට ලියුම එනකන්. ඊට පස්සේ ඉතින් ඒ රියැලිටි තරඟාවලිය ඇතුලේ අවසාන 24 දින අතරට මේ ආවා. මේ මට මතකයි මලින්ද අර එදා ඔයා කියපු සින්දුව. මට හරි ආසයි ආපහු අහන්න. පොඩක් කියන්නකෝ. පද බේලි ටිකක් කිව්වොත් ඇති. සොවින් පිරි මගේ අදත තුලින් මතු පෙවී පිටවන හැඟුම් කැටි ගෙසීගෙන දී හිතට වේදනා.
සුවින් මායදා සැතපුන යහන් මත මහත් විසකටු පිපෙන්නාවුම් ලෙසට දැනේ ගතට වේදනා. මලින්ද තව ටිකක් අපි සින්දු කියමු. සින්දු කීපයක් කියමු. ඔය වැඩිම කැමති ගායකයා කවුද? එහෙම විශේෂයක් නැහැ. ගොඩක් ඉතින් සනත් නන්දිසිරි සර්ගේ, සුනිල් ඉදිරිසිංහ සර්ගේ ගීත තමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවටත් ගීත ගායනා කරනවා. එහෙමයි. ඉතින් හරි. දැන් මලින්ද විශ්වවිද්‍යාලයට ආවනේ. කැලණි විශ්වවිද්‍යාලයට. ඒ කතාව පොඩ්ඩක් අපිට කියන්න. කොහොමද විශ්වවිද්‍යාලයට ආවේ? ඔයා උසස් පෙළ කොහොමද කරේ? දැන් විශ්වවිද්‍යාලය වරම් ගන්න ලේසි නෑනේ. ඒතර හොඳට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න එපා. කොහොමද දැන් ආබාධිත තත්ත්වයක් තියාගෙන කොහොමද මලින්ද ඒ උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට ආවේ? උසස් පෙළ විභාගයට මම පෙනී සිටියේ පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට. හේතුව කියන්නේ මට හිතුණා එහෙම දැන් කියන්නේ පෞද්ගලිකව අයදුම් කරොත් හොඳයි කියලා. ඒත් එක්ක මට හරි මේ සුන්දර චරිතයක් ඒ කාලේ හම්බුණා. මගේ සිංහල ගුරුවරයා සුගත් නයනානන්ද. ඉතින් මේ සර් ගොඩාක් මේ මං වෙනුවෙන් හිටියේ අත්‍තරම. ඒ කියන්නේ අම්මට තාත්තට පස්සේ මාව මේ තැනට යොමු කරන්න මුල් වෙච්ච කෙනෙක් එයා. මට ඒ කියන්නේ අපි සාමාන්‍ය ළමයි 2000ක් විතරේ පන්ති ඇතුලේ හිටියා. කොහෙද පන්ති තිබුණේ? අනුරාධපුර නගරේ. මේ එතකොට සාමාන්‍ය ළමයි එක්කමයි මම ඉගෙන ගත්තේ. සර්ත් ඉතින් විශේෂ මේ කියන්නේ විශේෂ සැලකිල්ලක් දැක්වේ නෑ. මම එසර කිව්වේ ඔයත් අපි වගේ, ඔයත් මේ ළමයි වගේ. එහෙනම් මට ඔයත් එක ළමෙක් විතරයි. හැබැයි පුතේ අයියත් කැම්පස් ගියා. ඒ නිසා ඔයත් ගොඩ යන්න ඕනේ කොහොම හරි කියලා. ඉතින් සර් සමහර වෙලාවට ටයිම් ටේබල් එකක් හදලා දුන්නා. රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් පාඩම් කරන්න කියලා. ඒත් එක්කම සර් අවදියෙන් හිටියා. මට සමහරවිට ෆෝන් එකට මේ මෙසේජස් එවෙනවා ඔයා නිදිද පාඩම් කරනව නේද එහෙම කියලා අහලා. සමහර වෙලාවට මම දන්නෙත් නැහැ මගේ මේ ඒ කියන්නේ සිංහල විචාර එහෙම තියෙනවනේ මේ ප්‍රශ්න පත්‍රයට. එතකොට සර් මගේ බ්‍රේල් මේ උත්තර පත්‍රය අරන් ගිහිල්ලා ඒක ට්‍රාන්ස්ලේට් කරගෙන මේ සර් කියනවා ඉතින් පුතේ ලකුණු මදි මේ තැන් හදාගන්න. තව ටිකක් මේ විදිහට එන්න ඕනේ එහෙම කියලා. එතකොට සිද්ධාර්ථ සංග්‍රහව එහෙම සර් මේ සාමාන්‍ය ළමයිට කියනවා මේ අද මම නෙමෙයි මේ සිද්ධාර්ථ සංග්‍රහව කරන්නේ. මට පන්තියේදී කිව්වේ සර් මලින්දු කියලා. මලින්දු තමයි අද සිද්ධාර්ථ සංග්‍රහව ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කියලා මට මේ මයික් එක දෙනවා. එතකොට ඉතින් ඇත්තටම මේ පාඩම් කරන්න එපා නැත්තම් සාමාන්‍ය ළමයිත් එක්ක කියන්නේ ඇත්තටම මේ ඒක ප්‍රශ්නයක්නේ සහ බයයි කියන්නේ ඒත් එක්ක ඉතින් මේ එයාව ගමන ඇතුලේ හරි සාර්ථක චරිතයක් බවට පත් වුණා මේ ඒ මගේ ගමනට මුල් වෙච්ච කෙනා එයා ඇත්තටම. එතකොට මලින්ද දැන් අයියත් විශ්වවිද්‍යාලයේ ගියා. අයියා ගැන පොඩ්ඩක් විස්තර කියන්න. මගේ අයියත් පූර්ණ දෘශ්‍යබාධ කෙනෙක්. ඉතින් එයා අනුරාධපුර යුනිවර්සිටියට ගෙවන්න ආන්දපිර විද්‍යාලයට තමයි සාමාන්‍ය පෙළ දක්වාම ගියේ. උසස් පෙළට එයා ගියා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට. එයත් ඊට පස්සේ පෞද්ගලික උපකාරක පන්ති වලට එහෙම සම්බන්ධ වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂ වේදී උපාධියක් තමයි එයා කරේ. දැන් අපේ ඒ කියන්නේ ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයෙක් විදිහට එයා කටයුතු කරනවා. එතකොට අම්මයි තාත්තයි කොහමද? අම්මා රැකියාවක් කරේ නැහැ. මොකද ඒ කියන්නේ අපි දෙන්නත් එක්කම එයා හිටියේ. තාත්තා යුද හමුදාවේ සේවය කරේ. දැන් විශ්‍රාමිකයි. හොඳයි මලින්ද. දැන් අයියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔයා කැලණිය විශ්වවිද්‍යාලය. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් පළවෙනි දවසේම විශ්වවිද්‍යාලයට එනකොට ඔයාට දැනෙච්ච හැඟීම අයියා කියලා ඇති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විස්තර කියලා ඇති. ඔයාට දැනුණ හැඟීම මොකක්ද? කොහොමද දැන් ආවේ එතනට අම්මයි තාත්තයි එක්කද විස්තර කියන්නකෝ. මම ආවේ තාත්තත් එක්ක. තාත්තයි අක්කයි තමයි ආවේ. ඒත් එක්ක ඉතින් මේ මට ඉතින් නුහුරුයි ඇත්තට මේ පරිසරයේ නුහුරුයි ළමයි නුහුරුයි ඒත් එක්ක ඉතින් හැබැයි තාත්තා ගොඩාක් ඇඬුවා ඒ දවසේ
එකක් මං ගෙදර හිටියේ. එතකොට ගෙදරින් තව චරිතයක් දුරස් වෙනවා කියන හැඟීම යාට දැනෙන්නේ නැති. ඒත් එක්ක හැබැයි මම ඇඬුවේ නැහැ. මොකද මටත් දුක තිබුණා. මොකද ගෙදර අයත් එක්ක ඇත්තලා මේ අලුත් ජීවිතයකට හුරු වෙද්දී ඇත්තටම එතන ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මම කිව්වේ තාත්තලා සතුටු වෙන්න. ඔයාගේ දරුවෝ දෙන්නම විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් ඒ නිසා ඔයා සතුටින් ඉන්න. අනිත් එක මම හැමදාටම නොවෙන්න නෙමෙයිනේ. මම අනිවාර්යෙන් එනවා සතියකට සැරයක් ගෙදර. එහෙම කියලා මම තාත්තගේ හිත හදලා ඉතින් හිටියා. නිවාසිකාගාරයට වෙලා ඒත් එක්ක ඉතින් ළමයි ඇවිල්ලා කතා කරා. දැන් ඇත්තටම ගෙදරට වඩා මට මේ කැලණි විශ්වවිද්‍යාලය තමයි මේ සෑහෙන මේ වටින්නේ සහ ඒ කියන්නේ අර දෙවෙනි ගෙදර තමයි කැලණි විශ්වවිද්‍යාලය. මම ගෙදර යන්නෙම නැති තරම් දැන්. ඒ තරම් යාළුවෝ. ඒ තරම් යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් පළවෙනි දවසේම දැන් ඔයාව නිවාසිකාගාරේ නවත්තලා අම්මලා තාත්තලා ගෙදර ගියා. ඒ කියන්නේ තාත්තයි අක්කයි ගෙදර ගියා. එතකොට පළවෙනි දවසේම ඔයාට යාළුවෝ ටිකක් එකතු වුණාද? ඔව් ඒ කියන්නේ මම ගොඩක් අය මාව අඳුරගත්තා. ඒ කියන්නේ අර මේ රියැලිටි වැඩසටහනේ ඒත් එක්ක ඊට පස්සේ ඉතින් හොඳම මිතුරන් දෙදෙනෙක් තාමත් ඒගොල්ලෝ උදව් කරනවා. ඉතින් ඒ දෙන්න තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා කතා කරේ. ඒත් එක්ක ඉතින් ළමයි ටික ටික මේ කතා කරා ඇවිල්ලා. මොකද නිවාසිකාගාරයේ කැලණි විශ්වවිද්‍යාලේ ඔයා නැවතිලා හිටපො? පළවෙනියටම ආවේ පඤ්ඤාරාම නිවාසිකාගාරයට. දැන් කියන්නේ මේ ඊට පස්සේ අපි ආවා මේ CWW කන්නංගර මේ නිවාසිකාගාරයට. දැන් විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාරයේ ඉඳලා දැන් ලෙක්චර් හෝල් එකට යනවනේ දේශන වලට යනවනේ. ඒ ඇතුලේ දැන් පොඩි වැඩ ටිකක් තියෙනවනේ ඔයාලට කරන්න. එතකොට මේ හැම මොහොතකම ඔයත් එක්ක ඔය යාළුවෝ ටික හිටියද කොහොමද මේ දේවල් ටික සිද්ධ කරගත්තේ? සිද්ධ වුණේ කොහොමද ඔයාගේ වැඩ කටයුතු? ඔව් ගොඩක් යාළුවෝ උදව් කරා. දේශන ශාලාව ඇතුලේ ඉතින් ගොඩක්ම මේ පාඩම් කරන්නේ රෙකෝඩ් කරගන්නවා. මේ එතකොට ඒත් එක්ක තමයි නිවාසිකාගාරයට ඇවිල්ලා මේ සටහන් ටික හදාගන්නේ. පස්සේ ඉතින් යාළුවෝ හම්බුනාට පස්සේ ඒගොල්ලෝ මේ සටහන් හදලා මට රෙකෝඩ් කරලා එවනවා. ඒ හරහා තමයි මම ඉතින් පාඩම් කරගන්නේ, අසයින්මන්ට් කරන්නේ. ඒ අසයින්මන්ට් කරන දේවල් ඔක්කොම කරන්නේ මගේ යාළුවෝ ටික ඉතින්. ඔයා වෙනුවෙන් යාළුවෝ ටික දැන් ඒවා මේ කතිකාචාර්යවරුත් දන්නවා. ඔයාට උදව් කරනවා එහෙම කියලා දන්නවා. ඔව්. දැන් මේ වෙනකොට දැන් විශ්වවිද්‍යාලයෙන් ඔබ පිට වෙලාද මලින්ද? ඔව් දැන් මම විශ්වවිද්‍යාලේ මේ ජීවිතෙන් සමග කියන්නේ ඉවරයි ඇත්තටම. ඒ කියන්නේ සාමාන්‍ය උපාධියක්ද විශිෂ්ට වේදී උපාධියක්ද? නෑ මම ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක්. දැන් උපාධි ප්‍රදාන උත්සවයේ තිබුණාද? නොවැම්බර් වල වගේ තමයි තියෙන්නේ. දැන් කොහෙද රාජකාරිය කරනවද ඔයා? ඔව් පෞද්ගලික අංශය ආයතනයක් තියෙනවා ඒෂියා ෆ්ලීට් කියලා. ඒ කම්පැනි එකේ තමයි මම දැනට. මොකද්ද ඔයා කරන කාර්යභාරය රාජකාරිය? මම ඒ කම්පැනි එකේ කස්ටමර් රිලේෂන්ෂිප් එක්සිකියුටිව් විදිහට වැඩ කරනවා. එතකොට මොනවද ඔයාලට ගොඩක් කතා කරන්න තියෙනවද මොනවද කරන්න තියෙන්නේ? කියන්නේ පාරිභෝගිකයන්ට වෙන අපහසුතා සහ ප්‍රශ්න මොන හරි වෙලා තියෙනවද? එතකොට ඒවට වුණොත් ඒ අංශයන් එක්ක කතා බහ කරලා මේ ඒගොල්ලන්ට අදාළ ඒ විසඳුම් ටික ලබා දෙන එක තමයි මගේ රාජකාරිය වෙන්නේ. ඇත්තටම මනින්ද දැන් ඔයාට ජීවිත කාලෙම ඔයාට මේ ලෝකය දකින්න නැහැ. හැබැයි ඔයාට දැන් අපේ හඬවල් වලින් එකිනෙකා කතා කරන දේවල් වලින් ඇහෙන ශබ්ද වලින් මේ ලෝකය ගැන නිකන් අර්ථ නිරූපණයක් අදහසක් ඇති. කටහඬක් ඇහුනහම මේ පුද්ගලයා හරි කවුරු හරි වට අඳුර ගන්න මොනවද නිකන් චිත්ත රූපයක් හරි කොහේ හරි මැවෙනවද මොකද්ද ඔය ආසයි දැනගන්න. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට කොහොමද ඔයාට දැනෙන හැඟීම කියලා? ඔව් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කතා කරාම සාමාන්‍යයෙන් අපිට චිත්ත රූපයක් මැවෙනවා. මෙයා මේ වගේ වෙන්නේ නැති කියලා නිකන් දල වශයෙන්. එතකොට එයාගේ සමහර වෙලාවට අපිට අභ්‍යන්තර ස්වරූපයක් මොනවා වගේද කියලා ගොඩක් මිනිස්සුන් අඳුර ගන්න බැරි තත්ත්වය ඕකනේ. අභ්‍යන්තර ස්වරූපයක් අඳුරගත්ත හැකි. ඒ කියන්නේ ඒක ඔයාලට විශේෂ දක්ෂතාවයක් කියලා ඔයාලට දැනෙනවද නැත්තම්? ඔව් එහෙම වෙන්නේ නැති. මොකද නැත්තම් හැමෝටම එහෙම මේ තියෙන්නේ බෑ. ඒ නිසා එහෙම හොයාගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් කතා කරොත් එයාගේ කොයි වගේ කෙනෙක්ද කොහොමද එහෙම කියලා අපිට අඳුරගන්න පුළුවන් ඉතින්. සාමාන්‍යයෙන් දැන් සමාජයෙන් දැන් වෙනදාට වඩා දැන් ආබාධිත කෙනෙකුට දක්වන සැලකිල්ල වැඩි. වෙනස් මිනිස්සු අවබෝධ කරගෙන ඉන්නේ. ඔයාලට ඒක දැනෙනවද මලින්ද? මිනිස්සු කාලෙන් කාලෙට ටිකක් වෙනස්ද? මිනිස්සු වැඩිපුර ඔයාට ආදරය කරනවද? ඔයාට සෙනෙහස දක්වනවද? මොකද්ද මේ ජීවිත කාලය පුරා ඔයා අත්විඳ දේ සම්බන්ධයෙන්?
ඔව් මිනිස්සුන් ඇත්තටම මේ සංවේදී බවත් එක්ක ඒගොල්ලන්ගේ ආදරේ රැකවරණය තියෙනවා. හැබැයි මම කියන්න ඕනේ කියන්නේ ආබාධිත කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ අනුකම්පාව කියන දේ නෙමෙයි ගොඩක්ම. ඒක මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. නමුත් ඒක වෙනස් වෙන්න ඕනේ තැනක්. ආබාධිත කෙනෙක්ට එන්න ඕනේ අනුකම්පාව නෙමෙයි. එයාට අත්‍යවශ්‍ය නම් අත්‍යවශ්‍ය මොහොතකදී එයත් එක්ක උදව් කරා, එයාට අවශ්‍ය උදව්වක් කරා. එතනින් එහාට ඒක ඉවරයි. අනේ පව් කියන සිතුවිල්ල ඇති කරගෙන එහෙම කරොත් ඒකෙන් එයා ඒ කියන්නේ අර ඒ ආබාධිත කෙනා ඉස්සරහට යන්නේ නැහැ කොතනකදීවත්. ඒ කියන්නේ ඔයා කියන්නේ වෙනස් කොට සලකන්න එපා එපා. ඒක සාමාන්‍ය කෙනෙක් වගේමයි වෙන්න ඕනේ. අනේ පව් මේ මෙයා මෙහෙමයි කියලා අර විශේෂ සැලකිලි අවශ්‍ය නැහැ. මොකක් හරි අත්‍යවශ්‍ය උදව්වක් තිබුණොත් කරනවා හැර මේ සාමාන්‍ය කෙනෙක් වගේම සැලකුවා නම් ඒගොල්ලෝ ඉස්සරහට යන ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අතන විශ්වවිද්‍යාල ප්‍රජාව අතරේ ඒ වගේ අත්දැකීමක්ද ඔයාට ලැබුණේ? අනිවාර්යයෙන්ම. හැමෝම එක වගේ. හැමෝම එක වගේ. එතකොට ඔයා මේ සමාජයට හවම සමාජෙනුත් එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ නේද? ඒ විදිහ. නමුත් ඔයාට තියෙනවද අත්දැකීමක් විශ්වවිද්‍යාල ජීවිතේ රැකියා ජීවිතේ අතර වෙනසක්? ඔයාට දැනෙනවද එකිනෙකා එක්ක ගනුදෙනු කරද්දී? විශ්වවිද්‍යාල ජීවිතේ සහ රැකියා ජීවිතේ ගත්තොත් මට ඇත්තටම මේ කියන්නේ වෙනස් කොට සලකන්නේ නැහැ. ඒගොල්ලෝ වගේම තමයි කියලා හිතන්නේ. ඒක තමයි මම ඇත්තටම මගේ ශක්තිය කරගෙන ඉන්නේ ඒක. ඒ දේ ඇත්තටම. මොකද මටත් ආසයි එහෙම තැනක වැඩ කරන්න, එහෙම තැනක ඉන්න. මේ අපේ ඔය විශ්වවිද්‍යාලයේ හොඳටම හැදිච්ච තැනක් තමයි මංජුසාව කියලා තියෙනවා මේ ලස්සන මේ ඉවෙන්ට් එකක්. ඒක ඇතුළේ ඒකෙන් තමයි ඉස්සෙල්ලාම යාළුවෝ අඳුරගන්නේ. නැත්තම් අපි දන්නේ කවුද කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. කොයි අපේ බැච් එකේ ළමයි අපි අඳුරගන්නේ එතනදී. ඉතින් මේ ඒත් එක්ක ඒකදී පොදු ක්‍රියාකාරකම් වලට මමත් සම්බන්ධ වුණා. මේ ඒ හරහා ඉතින් මේ ඒගොල්ලොත් මේ සාමාන්‍ය කෙනෙක් වගේම තමයි මාව මේ අඳුරගත්තේ සහ මට තාමත් සලකන්නේ. දැන් මේ මලින්ද විශ්වවිද්‍යාලේ ඉන්නකොට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් සාමාන්‍යයෙන් ඔය දේශපාලනය ගැන වැඩිපුර උනන්දුවක් දක්වනවනේ. ඔයා උනන්දුනේ දේශපාලනයටද නැත්නම් ඔයා ලස්සන හඬක් තියෙන හින්දා ඔයා කලාව පැත්තට යොමු වුණාද? ඔයා මොනවද වැඩිපුර කැමැත්තක් දැක්වේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට? එහෙම විශේෂ කැමැත්තක් නැහැ. පොදු ක්‍රියාකාරකමක් හම්බුනොත් යනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් හදිසියෙන් පිකටින් එක උදාහරණයක් විදිහට ගන්නවා කියලා. ඒ වුණොත් මට විවේකයේ වෙලාවක් තියෙනවා නම් මමත් යනවා. ඒ කියන්නේ ඔයා එකක්වත් මගේ ඇරියේ ආහා. අනිත් අය වගේම ඔයත් සටන් වලට ගියා. ඉගෙන ගත්ත එකක් කරා. සාමාන්‍යයෙන් කලාව පැත්තෙන් යන පොදු ක්‍රියාකාරකම් වුණොත් ඒකටත් ගියා. ඒක ලෙක්චර්ස් යන ප්‍රමාණය ගොඩක් අඩු වුණා. හැබැයි කොහොම හරි නෝට්ස් ටික කවර් කරගෙන මට දවස් දෙකක් වගේ තිබුණොත් ඇති එක්සෑම් එකට කලින් ඒ ටික පාඩම් කරගෙන ඉතින් අනිත් ළමයි වගේම වැඩි කරගත්තා. ඔයාට එක සැරයක් මොන හරි දෙයක් ඇහුණාම ඒක මතක ශක්තිය ධාරණය කරගන්න ඔයාට තියෙනවද විශේෂ හැකියාවක් තියෙනවද ඔයාට? මම එහෙම අහලා තියෙනවා ගොඩක් අයගේ. ඒකයි මම ඇහුවේ ඒ ප්‍රශ්නේ මලින්දගේ. උඹට සාමාන්‍යයෙන් එකපාරක් දෙපාරක් වගේ මේ දෙයක් කිව්වනම් ඒකට අග්ගලා මතක තියෙනවා. ඒක නිකන් අර දෙවියන් දුන් දායාදයක් වගේ කියලා වට දැනෙනවද? ඔව් මම හිතන්නේ එහෙම ඉන්නේ. දැන් මේ අර හොස්ටල් එකේ ඉන්නකොට එහෙම නේවාසිකාගාරයේ ඉන්නකොට එහෙම විශ්වවිද්‍යාලයේ යාළුවෝ කියනවද නිකන් ඒනකට පොඩි සින්දුවක් කියමු මචං ඔය වගේ එකක් තියෙනවද නිකන් ඔය අරගලාසේ ඕවත් ඇතිනේ නේද සටන් නැස්සේ වැඩිපුරම කියන්නේ කාගේ සින්දුද ඔයා? වැඩිපුරම සුනිල් ඉදිරිසිංහ සර්ගේ එහෙම සනත් නන්සිලගේ තමයි වැඩිපුර කියන්නේ. ඊට නූතන ගායකයන්ගෙන් ගත්තොත් ඔය ශාවී සිංහ ඔය වගේ ඉතින් ඒගොල්ලන්ගේ ගීතත් කියනවා ඉතින්. මේ ආසයි ආපහු සරයක් ආපහු සින්දුවක් අහන්න ඔයාගේ අපි කියමු. අපි කතා නොකරයිමු හිනා නොවීමු ටික දවසක් අපි ඇතින් ඇතට ළඟව බලමු එක මොහොතක් කල්පයක් සේ දැනේවි කල්පයක් සේ දැනේවි අපි කතා නොකර
ඉඳීනා ටික දවසට මල් පිපි පරව යන අරුමේ ඔබෙහිනා දකින්නට මල් පුසුඹ දිගේ කෙලෙසද නැවිත් ඉන්නේ. ගීතේ ලියන්නේ සුනිල් ආර් ගමගේ සර්. ගීතය ගායනා කරන්නේ චානක වික්‍රමසිංහ සර්. දැන් මේ අර ඔයා කිව්වනේ මලින්ද මේ අර ශිෂ්‍ය සටන් වලටත් ඔය යන එකක්වත් අතහැරියේ නැහැ කියලා. දැන් ඔය මේගොල්ලෝ සටන් පාට කියනකොට ඔයත් මහා හයියෙන් කෑ ගහලා කියනවද? ඔව්. ඔයත් මොනවද කියන්නේ? මම වැඩිම කැමති මොනවටද? ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ මේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න ඒවට නැත්තම් දේශපාලනික දේවල් වලට දේශපාලනික දේවල් වලට ගොඩක් ගිය ප්‍රමාණය අඩුයි. විශ්වවිද්‍යාලයේ අයිතිවාසිකම් දිනා ගන්නේම සම්බන්ධයෙන් අපි හිතමුකෝ නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් ශිෂ්‍යාධාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට තියෙන ශිෂ්‍යාධාර ඉවත් කරා කියලා. එතකොට ඒ වගේ අයිතිවාසිකම් වෙනුවෙන් ටක් ගාලා යනවා. ඔයාලට මොකද හිතෙන්නේ නැත්තම් දැන් විශ්වවිද්‍යාල වල හැම වෙලේම මොනවා හරි ප්‍රශ්නයකට එක්ක කුලපතිතුමා එක්ක වෙන්න පුළුවන්, එක්ක රජයේ මොනවා හරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. හැමතිස්සෙම උද්ඝෝෂණ මේ සටන් ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. ඔයා හිතන්නේ මොකක්ද ඒක විශ්වවිද්‍යාල ප්‍රජාවට හොඳයිද? ඉගෙනගෙන විතරක් එළියට බැස්සොත් ඇතිද? ඔයාගේ අදහස මොකක්ද මලින්ද ඒ ගැන? විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ඇත්තටම මේ ළමයෙක්ට ළමයෙක් හාත්පසින්ම වෙනස්. එකක් ඒ වගේ දේවල් වලින් තමයි ළමයි අතර පරාර්ථකාමීත්වය කියන දේ ගොඩ නැගෙන්නේ. එතකොට හැමතිස්සෙම ඉතින් එහෙම හොඳක් නැහැ. නමුත් අර ඒ උද්ඝෝෂණ ව්‍යාපාර විතරක් නෙමෙයි දැන් ඔය කලාත්මක දේවල් ඔය වගේ දේවලුත් තිබුණොත් ඉගෙන ගන්න එකට අමතරව ඒ වගේ දේවලුත් තිබුණොත් තමයි හොඳ ඇත්තටම. මොකද නැත්තම් බිහි වෙන්නේ හරි මේ ආත්මාර්ථකාමී පිරිසක් තමයි සමාජගත වෙන්නේ. ඒ කියන්නේ මලින්ද වැඩියෙන්ම ආදරය කරේ මොනවටද? කලාවටද? නැත්නම් මොන දේශපාලනයටද? ඔය අධ්‍යාපනයටද? ඔය කාරණා කීපය අතරින් ඔය වැඩියෙන්ම ඇලුම් කරේ මොනවටද? වැඩියෙන්ම ආදරය කරේ කලාවට. කලාවට. ඒ කියන්නේ ගායනයට. ඔව්. හැමතිස්සෙම සින්දු කියනවද? ඔව්. නිකන් ඉන්න වෙලාවට. එතකොට යාළුවොත් එක්ක වුණාම සහ විශ්වවිද්‍යාලෙම කරිවෙන් ටිකක් ආවොත් ඒකෙදි ගොඩක්ම මේ ඒ කලාත්මක දේවල් වලට තමයි මම කියන්නේ. දැන් ගෙදර හැමෝටමත් පුළුවන්ද සින්දු කියන්න? සාමාන්‍යයෙන් අපි හිතන්නේ ගෙදර කවුරු හරි තාත්තා හරි අම්මා හරි හොඳ හඩක් තියෙනකොට සින්දු කියන්න පුළුවන් වෙනකොට දරුවන්ටත් පුළුවන් කියලා. ඔයාට මොකද ගෙදර තත්ත්වය වාගේ? අපේ අම්මට පුළුවන්. එතකොට අයියටත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් සතියකට එක සැරයක් මේ අනිවාර්යෙන් ගෙදර කට්ටිය එකට එකතු වෙලා සින්දු කියනවා ඉස්සර. මගේ පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක උනේ ඇත්තටම ගෙදර කෑම මේසෙ. ඒ හරහා ආපු මං හිතන්නේ මේ ගායන ජීවිතයක් තමයි මට තිබ්බේ ඇත්තටම. මට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. අපි පවුලේ කට්ටිය එකතු වෙලා සින්දු කියපු විදිහ ඒ හැමදේම ඉතින්. ඇත්තටම මේ කලාව ඔයාගේ ජීවිතය කොහොමද සුවපත් කරන්නේ? ඔයා ඉන්න තත්ත්වයට එක්ක ඔයාට මොනවාට ජීවිතේට ඔයාට ලැබෙන්නේ? මොනවද කලාවත් එක්ක වැඩියෙන් යොමු වෙලා ඉන්නකොට ඒකට වැඩියෙන් ආදරය කරනකොට මලින්ද? ඔබ සරලම උත්තරයක් තියෙනවා. ඇත්තටම අනිත් අයට තියෙන්නේ ගොඩක්ම ජීවිතවල ප්‍රශ්න. මට නැත්තේ ඒක. මට ප්‍රශ්නයක් ආවොත් ටක් ගාලා ඒක සමනය කරගන්නේ මම ටක් ගාලා ගීතයක් අහනවා. නැත්තම් සින්දුවක් කියනවා. ඒත් එක්ක ඉතින් ඒ ප්‍රශ්නේ ඉවරයි. එතන විනාඩි 3කින් 4කින් ඒකට විසඳුමක් හම්බුණා හෝ නොවුණා. ඒක එතනින් ඉවරයි. ඔයා හිතනවද හැමෝටම එහෙම ජීවිතවල ප්‍රශ්න ආවහම මේ සින්දුවක් කියලා තමන් කැමති දෙයක නියැලෙන්න පුළුවන් කියලා? හැමෝටම වළංගු නෑ. නමුත් ප්‍රශ්න කියන දේවල් සමහර ප්‍රශ්න තියෙනවා අපිට ඒවලට ක්ෂණික උත්තරයක් හොයාගන්න පුළුවන් දේවල්. නැත්තම් සමහර ප්‍රශ්න තියෙනවා ජීවිතයට අභියෝගයක් කරගෙන ඉස්සරහට යන්න වෙන තැන. ඒ කියන්නේ මිනිසුන්ට සමහර ඒ කියන්නේ ජීවිතය ඇතුලේ ලේසි තැනුත් තියෙනවා, සංකීර්ණ තැනුත් තියෙනවා. ඉතින් හොඳම දේ හැමදේම හොඳයි කියලා හිතාගෙන ඒවා ජීවිතයට අභියෝගයක් කරගෙන කාලයට බාර දීලා ඉස්සරහට යන්නේ. දැන් මේ වයස කීයද කිව්වේ මලින්ද? 27යි.
ආදරවන්තයෙක් එහෙම නැද්ද? ඉන්නවා. සුබ පැතුම්. එයා කොහොමද? එයා ගැන පොඩ්ඩක් කියන්න. එයා සාමාන්‍ය කෙනෙක්. එතකොට ඉතින් එහෙම එයාට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාත් හිතන්නේ මම සාමාන්‍ය කට්ටියත් එක්කම ඒ විදිහටම තමයි එයාත් බලන්නේ. හරිම මේ දෙන්න අතර තේරුම් ගැනීම එහෙම හැමදේම හොඳයි. ඉතින් ඒ විදිහට ඉතින් ඉස්සරහට යනවා ඉතින්. එයා කොහෙද? එයා විශ්වවිද්‍යාලයේද? නෑ එයා විශ්වවිද්‍යාලේ. එයා ගමේ. නැහැ ඒක ටිකක් දීක කතාවක්. දෙක කියන්න කැමති නෑ. නැහැ මම මේ විශ්වවිද්‍යාලේ එක්තරා නිබන්ධනයක් හදාගන්න ගියා මගේ යාළුවෙක්ගේ ගමට. කොහෙද ගම? කුරුණෑගල. එතකොට ඒත් එක්ක මේ අහම්බෙන් හම්බෙච්ච චරිතයක් ඉතින්. කොච්චර කාලයක් දැන් ওই දෙන්න ආදරෙන් බැඳිලා ඉන්නවද? දැන් අවුරුද්දක් වගේ. ওই දෙන්න කොහොමද දැන් හැංගීම? ඇත්තටම ඉතින් ඉස්සෙල්ලම කියනෝනේ සතුටුයි. එයා වගේ කෙනෙක් හම්බෙච්ච එක ගැන. එහෙනම් ඉතින් අර හරිම මේ තේරුම් ගැනීම අතින් ඒ හැම දෙයත් එක්කම මේ හොඳයි එයා කටයුතු කරන විදිහ සහ එයාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් ඒ හැමදේම නිරාකරණය කරගෙන සමහර දේවල් වලදී මට කියනවා මේ හිතන්න එපා අපි ඉස්සරහට යන්න ඕනේ එහෙම කියලා අර මොකක් හරි දෙයක් වුණාම එයා එහෙම හරි ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ මේ මොකද්ද විසඳුමක් දුන්නේ නැතත් අහන් ඉන්න පිරිස ඒ අතරේ එයා ඉන්නවා ඉතින් විසඳුමක් නැතත් අහගෙන හරි ඉන්නවා ඉතින් සමහර දේවල් අපිටත් එහෙනම් ඉතින් මංගල උත්සවය කියන්න අපිත් එන්න ඉතින් හොඳයි මම ලින්ද සුබ පතනවා අනිත් කාරණේ තමයි මලින්ද දැන් මට අහන්නම ඕන ප්‍රශ්නයක් තිබුණේ දැන් අවුරුදු 27ක තරුණෙක් කලාවට බොහොම ලැබි. දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් පිට වුණාම උනත් අර විශ්වවිද්‍යාලේ ඔයා සටන් වලට ගියා කිව්වනේ. අර ඒ ජවය හැඟීම තියෙනවා හිතේ කොහේ හරි ඉතුරු වෙලා. දැන් මේ රටේ තියෙන වර්තමාන දේශපාලනය ගැන වටපිටාව ගැන ඔයා නිකන් උනන්දුවක් තියනවද ඔයාගේ? ඔයා ප්‍රවෘත්ති අහනවද රූපවාහිනී හෝ ගුවන්විදුලි මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔයා දක්වන උනන්දුව? ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කොච්චර වැඩ කරලා කොච්චර කාර්යබහුල තත්ත්වයක හිටියත් රට නිදා ගන්න යන මොහොතේදී හරි YouTube ඔස්සේ මම බලනවා අනිවාර්යෙන් ප්‍රවෘත්ති. ඉතින් ඒත් එක්ක ඉතින් මේ සාමාන්‍ය දවස් ඒ කියන්නේ දවසින් දවස මම ඒක මගහරින්නම නැති තරම්. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා මේ පුරුද්ද දිගටම අර කරගෙන ආපු කෙනෙක්ද? චූටි කාලේ තිබුණේ ඇත්තටම. උසස් පෙළට මම කරේ දේශපාලන විද්‍යාව. ඒ කාලේ ඉඳන්ම තමයි පටන් ගත්තේ. දැන් මලින්ද පොතේ තියෙන දේශපාලන විද්‍යාවයි ප්‍රායෝගිකව දේශපාලන භාවිතය අතර ඔයාට දැනෙන වෙනස මොකක්ද? ඔයා මොකක්ද ඒක ගැන දක්වන අදහස? මෙහෙමයි. ඔබ ප්‍රායෝගික දේශපාලනය කියලා කියන්නේ මැතිවරණ ක්‍රියාදාම ඔය වගේ දේවල් එක්ක යන ක්‍රමවේදයක් නේ තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඒ දේවල් එක්කම ඒ දේශපාලන දාර්ශනිකයින් විසින් සහ ඒ චින්තකයින් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයන් එක්ක ඉස්සරහට ගියොත් රටක් විදිහට ලෝකේ සෑම රටකටම මම හිතන්නේ මේ ඒගොල්ලන්ගේ තියෙන දේශපාලන තන්ත්‍රය වෙනස් කරගන්න පුළුවන්. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ගැන ඔය අවධානය යොමු කරනවද? ඔව්. ඒතර ලංකාවේ දේශපාලනයත් එක්ක ඒක කොහොමද ඔයා ගලපගන්නේ? ලංකාවේ දේශපාලනයත් එක්ක ගලපනවා කියලා කියන්නේ අපි බලන්න ඕනේ දැන් ඉස්සෙල්ලාම රටක් විදිහට කොහොමද මේ ඒගොල්ලෝ ඒ රට සංවර්ධනය කරන්න ඒ කියන්නේ ආර්ථික දේශපාලන සමාජීය සංස්කෘතික ඔය හැම ශේත්‍රයක් ඔස්සේම සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක ගැන බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ඒ ටික හදාගෙන මම හිතන්නේ ලංකාවටත් ඒ වගේ මේ ක්‍රම යාන්ත්‍රණයක් එක්ක ගියා නම් ඒ කියන්නේ ඉස්සරහට ගියා නම් හැමදේම මම හිතන්නේ මීට වඩා වෙනස් කරගන්න තිබුණා. ඔව් බලාපොරොත්තුවක් තියෙනවද දැන් තරුණයෝ විදිහට හැමදාම අපි දකින්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව සටන් කරනවා. අයිතිවාසිකම් දිනා ගන්න විශ්වවිද්‍යාලයේ භෞතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔවුන්ට තිබෙන වෙනත් මේ ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දේශපාලනික කාරණා වෙන්න පුළුවන්. ශිෂ්‍ය සටන් ව්‍යාපාර ගැන මොකද ඔයා හිතන්නේ? මේ ශිෂ්‍ය සටන් ව්‍යාපාර තියෙන්න ඕනද සාමාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලේ? එහෙම නැතුව මේ අපේ අයිතිවාසිකම් නැත්නම් සාධාරණ සමාජයක් ගොඩනගා ගන්න බැරිද අපිට? ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ
ශිෂ්‍ය අයිතිවාසිකම් තියෙන්න ඕනේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව ඇතුලේ කොහොමද තියෙනවනේ මිනිසුන්ට වර්ජන කරන්න පුළුවන් ඒ නිදහස. එතකොට උද්ඝෝෂණ ව්‍යාපාරවල දෙන්න පුළුවන් ඒ නිදහස තියෙන්න ඕනේ කියලා. ඇත්තටම ඌ තියෙන්න ඕනේ. එතකොට තමයි මිනිසුන්ගේ ඉල්ලීම් මොනවද සහ ඒ අයිතිවාසිකම් මොනවද කියන එක ගැන පාලකයින් දැනුවත් වෙන්නේ. හැබැයි අර මම කිව්ව ඉස්සෙල්ලා කිව්ව කාරණාවත් එක්ක ගියොත් ප්‍රශ්නාවම කරගෙන මිනිසුන්ට යහපත් රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මම හිතන්නේ උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන මොකුත් නැති වෙයි ඉතින්. ඔව් මලින්ද. දැන් අපි ගොඩක් දේවල් කතා කරා. වැඩිපුර දේශපාලනය කතා කරාද මන්ද නේද? ඔය හොඳයි. මලින්ද දැන් තරුණයෙක් විදිහට ඔයාගේ බලාපොරොත්තු මොකක්ද අනාගතේ? සරල බලාපොරොත්තුවක් තියෙන්නේ. මිනිස්සුත් එක්කම ඉඳලා මිනිස්සුත් එක්කම නැති වෙලා යන්නේ. හරි. ඒක ඉතාලම කෙටියෙන් ඔයා කිව්වේ ඔයාගේ රාජකාරී ජීවිතය ගැන කොහොමද කියන්නේ? ඔයා රාජකාරී කරන ස්ථානයේ දිගින් දිගටම එතන රාජකාරී කරමින් ඔයාගේ යම් කිසි ඉලක්කයක් තියෙනවද ඒ ජීවිතය තුළ ඉස්සරහට යන්න? ඔව් ඇත්තටම ඒ කියන්නේ මම පුළුවන් තරම් කාලයක් මගේ ආයතනය වෙනුවෙන් ඒකේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කිරීම තමයි මගේ මූලික පරමාර්ථය. සහ ඇත්තටම මම දකින්නේ ඒක තමයි මිනිස්සෙක් අතින් වෙන්නත් ඕනේ. මට පුළුවන් තරම් කාලයක් මම මේ කම්පැනි එක වෙනුවෙන් මේ කම්පැනි එකේ දියුණුව වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දෙන්න. මගේ බලාපොරොත්තුව ඇත්තටම මේක. ඒ කියන්නේ අර කෙනෙකුට Taman නියැලෙන ශාස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන අවංක හැඟීම. ඒ සම්බන්ධයෙන් ඇතිවන දැඩි විශ්වාසය කොහොමද ජීවත් කරවන්නේ ජීවිතයක්? ඔයාට මොකක්ද ඒ ගැන තියෙන්නේ අදහස? මෙහෙමයි ඇත්තටම ඒ කියන්නේ මිනිසෙක් වුණාම මොකක් හරි දෙයක් කරනවා නම් ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඒකට තියෙන තෘප්තිමත් භාවය. එතකොට මගේ ජීවිතය ඇතුලේ මම හරි ආසාවෙන් වැඩට යන්නේ හේතුව කාර්ය මණ්ඩලයත් හරි සුහදශීලී. එතකොට අනිත් අයත් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට පහසුවෙන් මේ වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ හැම දෙයත් එක්කම මගේ කම්පැනි එකේ චෙයාමන්ගේ ඉඳන්ම අනිත් හැම මේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්ම ඉතින් හරි සුහදශීලී සහයෝගයෙන් වැඩ කරනවා. ඒත් එක්ක මම හැමදාම මගේ මේ ටේබල් එකේ වාඩි වෙන්නේ මගේ මේ කම්පැනි එකේ ඉන්න තාක් මගේ උපරිම සේවාවක් මම මේකට මේ ලබා දෙනවා කියන පරමාර්ථය. මලින්ද දැන් ඔයාට ඔයාගේ ජීවිතය ගැන මොකක්ද දැනෙන්නේ? සතුට දුක වේදනාව අපි හැමෝටම තියෙන දේවල්. ඒ අතරේ ඔයාගේ ජීවිතය ඔයා කොහොමද දකින්නේ? පුංචි කාලේ ඉඳන් දුෂ්කරමං මාවත් එක්ක ආපු ගමනක් තමයි මට තියෙන්නේ. ඒත් එක්ක ආපස්සට හැරිලා බලද්දී මට මගේ ජීවිතය ගැන ඇත්තටම සතුටුයි. සහ මම සාර්ථක ජීවිතයක් ගත කරලා තියෙනවා. මොකද එක පැත්තකින් සරසවි වරම් හිමි කරගන්නවා කියන එක හැමෝටම කරන්න බෑ. සහ හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. ඒක හරි දුර්ලභයි. සහ සරසවියෙන් ඉවත් වෙන්න කලින් රැකියාවක් ලැබිච්ච එක ඒක වෙන්නේ නැතිම දෙයක්. ඒකයි මේ ප්‍රශ්න ඔක්කොම සමහර වෙලාවට. ඉතින් ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහ රටක් ලෝකයක් දැන් මම වඳුරනවා. කොහේ ගියත් මිනිස්සු හරි ආදරණීය විදිහට මට මේ කතා බහ කරනවා. ඉතින් මේ දේවල් එක්ක සහ මගේ අම්මා තාත්තා ගුරුවරු සහ මගේ පවුලේ අයගේ කැපවීම මැද්දේ ආපු ගමනේ මම සාර්ථක මිනිහෙක් කියන හැඟීම මට දැනෙනවා. දැන් ඔය වගේ රියැලිටි වැඩසටහනක ගායකයෙක් වුණාම ඊට පස්සේ කරන්නේ සින්දු කීපයක් තමන්ගේම නිර්මාණ කීපයක් එලි දක්වනවා. එහෙම තමයි උනන්දු වෙන්නේ. ඔයාට ඒ වගේ අදහසක් ආවේ නැද්ද? ඇත්තටම දැනුත් මගේ පුංචි මේ සංගීත කණ්ඩායමක් කරගෙන යනවා වයිබ් මියුසික් කියලා. ඊට අමතරව පුංචි ගීත කීපයක් මේ දවස්වල ලියවෙමින් තියෙනවා. එකක් ලිව්වා ඒකත් රිලීස් කරා මේ ළඟදී වගේ. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක ඉතින් යනවා ඉස්සරහට ජීවිතේ. ඒ ගීත ප්‍රචාරය වෙනවද දැන්? ඔව්. මලින්දට මොකක්ද කියන්න තියෙන්නේ? දැන් මේ වැඩසටහන නරඹන අහන අය ඔයා ගැන විශේෂ කැමැත්තක් තියෙන අය. ඒකයි මේ තරම් වෙලාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඔයාට මොකක්ද කියන්න තියෙන පණිවිඩය අයට? ජීවිතය කියන්නේ හරි
සුන්දර තැනක්. ඒක ඇතුලේ ප්‍රශ්න එන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්, ඒ හැම දෙයක්ම තියෙනවා. ඇත්තටම ගඟක් වුණත් සාමාන්‍යයෙන් ගල් පරවල හැපිලා ඒ දියපාර ගලන් යනකොට තමයි ලස්සන තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ අමාරු තැන්, ලේසි තැන්, ඒ හැමදේම තියෙනවා. ඉතින් ඒවා අභියෝගයක් කරගෙන ඒ ගැන හිතන්නේ නැතුව Tamanට විශ්වාසයි නම් දෙයක් කරන්න පුළුවන් කියලා ඒ ලැබීම් නොලැබීම් මේ හැමදේම හිතන්නේ නැතුව ලස්සන ගමනක් යන්නේ. එතකොට සබාදහම ඉබේම ඔයාට අවශ්‍ය අනාගතය සහ ඒ පරිසර වටපිටාව ගොඩනගනවා. හොඳයි මලින්ද, බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. හොඳයි මලින්ද වගේ තවත් තරුණ තරුණියන් බොහොමයක් දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම ජීවිත කතාව කියන්න අපි තවත් දවසක ඔබත් එක්ක හමු වෙන්න, මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ කතා මාලාවේ කතානායකයා මලින්ද ප්‍රදීප්. එනම් සුබ පතනවා මලින්ද වාගේ අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. අවසන් කරන්න දෙන්නේ බොහොම ස්තුතියි කියලා. ලස්සන සින්දුවක් කියලා අපි සමුගනිමු. ඔය සුසුම් පවන් වේදී නිතුපියන් සැලේරිදී ඔබ ගොළුයි සිතත් නිදී ඔබ තාම මටද හිමි ඔබ තාම මටද හිමි